අයිබෝවන් දුවල පුතල හැමෝටම අද අපි සාකච්ඡා කරන්න යන්නේ පහුගිය දවසක අපි පන්තියේ කරපු අධ්‍යාපන අමාත්‍යාංශ ගණිත පේපරේ කෙටි ප්‍රශ්න 25. හරි මේ වෙද්දී ඔයාලා හැමෝම මේ පේපරේ සම්පූර්ණ කරලා ඇත්තේ. අපි සාකච්ඡා කරලා බලමු කොහොමද කියලා මේ කෙටි ප්‍රශ්න 25. හරි පළවෙනි ප්‍රශ්නේ බලන්න අරය සෙන්ටිමීටර් 7ක්ද පරිමිතිය සෙන්ටිමීටර් 25ක්ද වූ කේන්ද්‍රික ඛණ්ඩ හැඩති ආස්තරයක චාප දිග සොයන්න. බලන්න අරයක් දීලා තියෙනවා ඊට පස්සේ පරිමිතියක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ආස්තරයේ චාප දිග. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක 2πr දාලා හදන්න. බලන්නකෝ. සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමද? චාප දිගක් හොයන්නේ 2πr ගෙන්නේ. හැබැයි එහෙම හදන්න ගියොත් බලන්න මෙතන කේන්ද්‍ර කෝණයක් නැහැ. අර්ධ වෘත්තයක්ද වෘත්තයකින් කාලක්ද එහෙම කියලා නැහැ. එතකොට මේ ගාන ලේසියෙන්ම මෙහෙම හදන්න පුළුවන්. දැන් අරය සෙන්ටිමීටර් 7ක් වුණ කේන්ද්‍රික ඛණ්ඩයක්. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ වෘත්තයකින් වෙන් කරගත්ත මෙන්න මේ වගේ කොටසක් නේ. දැන් මේකේ අරය 7යි කියලා දෙනවා. දැන් බලන්න මේ පැත්ත 7යි සෙන්ටිමීටර් නම් මේ පැත්ත 7යි සෙන්ටිමීටර. හේතුව වෘත්තයක අරයන් එකිනෙක සමානයි. ඊට පස්සේ අපිට කියනවා මේ චාප දිග හොයන්නලු. හැබැයි තව දත්තයක් දුන්නා මොකක්ද? පරිමිතිය සෙන්ටිමීටර 25යි. ඕනම රූපයක පරිමිතිය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ රූපයේ වටේ දිග. දැන් මේ රූපයේ වටේ දිග හැදෙන්නේ මේ අරයන් දෙකෙනුයි මෙන්න මේ චාප කොටසෙනුයි. එතකොට දැන් අරයන් දෙක එකතු කරොත් 7යි 7යි 14යි. සම්පූර්ණම පරිමිතිය සෙන්ටිමීටර 25යි. එහෙනම් අපිට පුළුවන් ලේසියෙන්ම මේ චාප දිග හොයන්න. මුළු දිගෙන් මේ අරයන් දෙක එකතුව අඩු කරන්න තියෙන්නේ. 7යි 7යි 14යි. 25න් අඩු කරන්න ඕන 14ක්. 25න් 14ක් අඩු කරා කියන්නේ සෙන්ටිමීටර 11යි. එතකොට මෙන්න මේ චාප දිග සෙන්ටිමීටර 11යි. අපිට ඕන නම් උත්තරේ චෙක් කරලා බලන්න පුළුවන්. දැන් මේ තුන් දෙනා එකතු කරාට පස්සේ උත්තරය හරිනම් එකතු 25ක් වෙන්න ඕන. බලන්න 7යි 7යි 14යි 14ට එකතු කරන්න ඕනේ 11. 14යි 10යි නම් 24යි 24යි 1යි 25යි. චාප දිග අපිට මේ විදිහට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දෙවෙනි ගාන x හොයන්න තියෙන්නේ. බලන්න රූප සටහනක් තියෙනව නේද? හරි අපි අඳගමුකෝ ඔක. බලන්න සමාන ඉරි කෑලි ගහලා තියෙනවා. මේ පාද දෙකේ සමාන ඉරි කෑලි ගහලා තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මෙන්න මේ පාද දෙක සමානයි. ඊට පස්සේ මෙතන කෝණය x කියලා දීලා තියෙනවා. මෙහා 110යි. අපි හොයන්න ඕන x. දැන් බලන්න ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමානයි කියලා අපිට කියලා තියෙනවා. එතකොට ඒත් එක්කම ඔයාලට මතක් වෙන්න ඕන ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙකක් සමානයි. එතකොට මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. හැබැයි අපි හොයන්න ඕනේ මේ පිටින් ඉන්නේ x කියන කෙනා. දැන් මෙහෙම හිතන්න ඕන. තව දත්තයක් දීලා තියෙනවනේ අංශ 110 කියලා. දැන් මේ 110 කියන්නේ මේ ත්‍රිකෝණයේ ඇසුරෙන් අභ්‍යන්තර කෝණයක් නෙවෙයි බාහිර කෝණයක්. දික් කරන ලද පාදයකුත් තිබුණු පාදයකුත් අතර හැදිලා තියෙන මෙන්න මේ බාහිර කෝණය. අන්න එයා කාටද සමාන වෙන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට බලන්න. දැන් මේ දෙන්නගේ එකතුව 110යි. ඒ වගේම තමයි මේ දෙන්න සමානයි. එතකොට අපිට මේ කෝණ දෙක වෙන වෙනම හොයාගන්න පුළුවන්. මෙයාව දෙකෙන් බෙදලා. හේතුව මේ දෙන්නගේම එකතුව 110 කියන්නේ. අනිත් දේ තමයි මේ දෙන්න සමානයි. සමාන දෙන්නෙක් කියන 110 බෙදමු දෙකෙන්. 110 දෙකෙන් බෙදුවා කියන්නේ අංශක 55යි. දැන් මේ කෝණයේ අංශක 55යි නම් මේ කෝණයත් අංශක 55යි. දැන් ඉතින් පේනවා මෙතන උත්තරේ මොකක්ද කියලා. දැන් බලන්න x කියන කෙනාගේ 55 කියන කෙනාගේ එකතුව අංශක 180ක් වෙන්න ඕනනේ. හේතුව සරල රේඛාවක් මත කෝණවල එකතුව අංශක 180යි. එක්කෙනෙක් 55 නම් ඉතුරු එක්කෙනා කොහොමද හොයන්නේ? 180ෙන් 55 අඩු කරනවා. 180ෙන් 55 අඩු කරාට පස්සේ වැඩේ ඉවරයි. 180ෙන් 50 ගියොත් 130යි, තව 5 ගියොත් 125යි.
x වර්ගය අංශක 125යි. තුන්වෙනි ගාන විසඳන්න තියෙන්නේ සමීකරණයක් දීලා. දෙක ඍණ 3 බෙදීම x. දැන් සමීකරණයක් දීලා විසඳන්න කියනවා කියන එකේ අදහස තමයි ඒ සමීකරණයේ තියෙන නොදන්නා පදේ හොයනවා කියන එක. දැන් මේ සමීකරණයේ විදිහට මේ නොදන්නා පදේ x නේ. මේ x තමයි හොයන්න ඕන. දැන් x හොයන්න නම් සුපුරුදු විදිහට x මොනා කරන්න ඕනද? තනි කරන්න ඕන. හරි. අපි මෙහෙම පටන් ගමු. දැන් මේ ගානේ හැටියට නම් දැන් x තනි කරද්දී මේ ධන දෙක එහා පැත්තට දාන්න පුළුවන්. ධන දෙක එහා පැත්තට දැම්මොත් ඍණ 2යි. එහෙම හදන්න පුළුවන්. හැබැයි මේ විදිහට දුන්නා ලේසි කියලා හිතලා මෙහෙම කරමු. මෙතන ඍණ 3 බෙදීම x නේ තියෙන්නේ. අපි ඍණ 3 බෙදීම x එහා පැත්තට දාමු. එතකොට දැන් මේ පැත්තේ 2යි. බලන්න. ඍණ 3 බෙදීම x එහා පැත්තට දැම්මම ධන 3 බෙදීම x වෙනවා. එයාව තනි කරගන්න ඕන නිසා මේ පැත්තේ ඉන්න ධන 4 මේ පැත්තට ගෙමු. ධන 4 මෙහෙද්දි ඍණ 4 වෙනවා. දැන් 2කින් 4ක් නඩු කරන්න තියෙන්නේ ඔයාලා දන්නවා. 2කින් 4ක් අඩු කරාම ඍණ 2යි. වැඩේ ඉවර නෑ. දැන් x වලට නම් x තනි කරන්න ඕනේ. හැබැයි එයා මෙන්න මේ විදිහට ඉර යට එද්දී අපිට මේ වැඩේ කරගන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි මෙහෙම කරමු. දැන් x කියන කෙනා මෙතන ඉන්නේ බෙදීමක් විදිහටනේ. බෙදීම මේ පැත්තේදී ඔයාලා දන්නවා මේක ගුණිතයක් වෙනවා. ඒතුළු මේ පැත්ත ඍණ 2යි x. දැන් එහෙනම් දෙපැත්තම බෙදන්න ඕන ඍණ 2කින්. එතකොට අනේ x තනි වෙන්නේ මේ ඍණ 2 අයින් කරගන්න ඕන. ගුණිතයක් අයින් කරන්න එයාගෙන්ම බෙදලා දැම්මම හරි දෙපැත්තම. වම් පැත්තත් ඍණ 2කින් දකුණු පැත්තත් ඍණ 2කින්. මේ දෙන්නා කැපුණා x සමානයි ඍණ 3 බෙදීම 2යි. මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තිබ්බොත් බලන්න 3 බෙදීම 2 3ට 2 ඒවා කීයද 1යි. එතකොට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට අවසාන උත්තරේ තිබ්බොත් ඍණ 1යි 2න් 1යි. අවසාන උත්තරයක් විෂම වුණොත් ඒක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට කියන එක වඩාත් හොඳයි. හරි 4 වෙනි ගාන ලඝු ගණක වලින් ලේසිම ලේසි ගානක් අහලා තියෙන්නේ. බලන්නකො ලඝු දෙකේ පාදයට x වල ලඝු ගණකේ බිඳුවයි. ලඝු දෙකේ පාදයට x සමානයි 0යි. අපිට කියන්නේ x ලඝු හොයන්න. දැන් මෙයා මේ විදිහට තියාගෙන x හොයන්න බෑ. මේ දීලා තියෙන්නේ ලඝු ගණක ආකාරයෙන්නේ. අපි මෙයාව ලියාගමු දර්ශක ආකාරයෙන්. දැන් ලඝු ගණක ආකාරයෙන් දුන්න ප්‍රකාශනයක් දර්ශක ආකාරයෙන් ලියන්න ලේසිම විදිහ මොකද්ද? කරේ තියන් හිටපු කෙනා බිමින් තිබ්බා මේ x බිමින් තිබ්බා අනිත් කෙනා කියන්නේ මේ එහා පැත්තේ ඉන්න කෙනාව කරෙන් තියාගත්තා. ඔන්න ආයෙත් බලන්න කරේ තියන් හිටපු කෙනා බිමින් තිබ්බා අනිත් කෙනාව ඒ කියන්නේ මෙන්න මේ බිඳුවව කරෙන් තියාගත්තා. එතකොට බලන්නකෝ x සමානයි 2 බිඳුව කියලා උත්තරයක් අපිට වෙත් තියෙනවා. ඔයාලා දන්නවනේ ඕනම සංඛ්‍යාවක බිඳුවේදී බලය කීයද? 1යි. x සමානයි 1යි. 2 බිඳුවත් 1යි, 3 බිඳුවත් 1යි, 10 බිඳුවත් 1යි ඕනෑම සංඛ්‍යාවක බිඳුවේදී බලය 1යි. පස්වෙනි එක තියෙන හිස්තැන් පුරවන්න. බලමු මොකද්ද කියන්නේ කියලා. සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර දී ඇති ප්‍රමේය සම්පූර්ණ කරන්න. බලන්න වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමේ සෑදෙන ස්තන කෝණය. දැන් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාට පස්සේ හැදෙන්නේ බාහිර කෝණයක්. ඔන්න හිස්තැනට එන්නේ බාහිර කියන දේ. හරි බාහිර කෝණය එහි අභ්‍යන්තර අන්ද. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය කාටද සමාන වෙන්නේ? එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. අපි රූප සටහනක් ඇඳලා මේක මතක් කරගමු. හරි මුලින්ම මතක් කරගමු අපි වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. චතුරස්‍රයක
ශීර්ෂ හතරම එකම වෘත්තයක් මත තියෙනවා නම් අපි ඒ වගේ චතුරස්‍රයකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. එතකොට අන්න ඒ වගේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික්කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණය සමාන වෙන්නේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඔන්න ඕකයි ප්‍රමේය. 6 වෙනි ගාන. සුරු කරන්න. හරි. VG භාග දෙකක් අඩු කරන්න තමයි තියෙන්නේ. එක බෙදීමේ අඩු කිරීම x වෙන එක බෙදීම 2x. හරි. දැන් මෙහෙමනේ වැඩේ. VG භාග හරි නිකම් භාග හරි අඩු කරද්දි ඉස්සෙල්ලාම හරය සමාන කරගන්න ඕන. දැන් මෙතන 2x මෙතන නිකම් x. එතකොට මෙයා 2x කරගන්න නම් වැඩි කරන්න ඕන 2කින්. ඉලයට වැඩි කරන කෙනාගෙම ඉල උඩ වැඩි කරන්න ඕන. බලන්න x වැඩි කිරීම 2යි. මෙතන දෙවරක් එක 2යි. මෙතන x ඍණ 1යි. අන්න වැඩේ හරි දැන්. හරය සමානයි. පොදු හරයත් එහෙනම් 2යි x. 2කින් අඩු කරන්න ඕන x ඍණ 1ක්. බලන්න 2කින් අඩු කරන්න ඕන x ඍණ 1ක්. x ඍණ 1ක් කියන්නේ මේ VG ප්‍රකාශනය මේ පොදියම අඩු කරන්න ඕන. මේ පොදියම අඩු කරද්දී අපි දන්නවා වරහනක් දාගත්තේ නැත්නම් වැඩේ වරදිනවා. හරි දැන් බලන්න මම ඉස්සරහට හදන්නම් ගන්න. වරහන අයින් කරගමු. ඍණ වතාවක් x ඍණ x ඍණයි වතාවක් ඍණ 1. ඍණයි ඍණයි ගුණ වුණාම ධන. මේ බලන්න 2 ධන 1 2යි 1යි 3යි 3 ඍණ x බෙදීම 2යි x. වැඩ ඉවරයි. 7 වෙනි ගාන. හත්වෙනි ගානේ අහලා තියෙන්නේ මේ සන්නිකර්ෂණයේ පහත දී ඇති තොරතුරු භාවිතෙන් 75 වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණය හොයන්න. දැන් මේ දීලා තියෙන තොරතුරු වලින් තමයි හොයන්න ඕන. අපි අර සම්පූර්ණ ක්‍රමයට සන්නිකර්ෂණය හොයාගෙන යන්න ඕනේ නැහැ. බලන්න දැන් 75 වර්ගමූලයේ හොයද්දී 8.5 වර්ගය දීලා 0.6 වර්ගය 0.7 වර්ගය 0.8 වර්ගය දීලා තියෙනවා. එතකොට අපි දැන් මේ දීලා තියෙන උත්තර හතරෙන් බලන්න ඕනේ 75ට වඩාත්ම ආසන්න උත්තරේ මොකක්ද කියලා. දැන් මේ පළවෙනි උත්තරේ අවසාන උත්තරේ ගත්තොත් ඒ දෙන්නයි සංසන්දනය කරන්න දෙයක් නැහැනේ. ඒක අයින් කරලාම දාන්න පුළුවන්. ඒ කියන්නේ 75ට වඩා ගොඩක් දුරින් ඉන්නේ. 72.25යි 77.44යි. ආසන්නම දෙන්න තමයි එක්කෙනෙක් 73.96 අනිත් එක්කන 75.69. අපි බලන්න ඕන මේ දෙන්නගේ 75ට වඩාත්ම ආසන්න උත්තරේ මොකක්ද කියලා. දැන් මේ බලන්න. දැන් 75.69 ගත්තොත් 75ට වඩා කොච්චර දුරින් දින්න බලමු. බලන්නකෝ 75 ඉඳන් 75.69ට. එතකොට 0.69ක් ඈතින් ඉන්නේ. මේ බලන්න. මෙයාගේ වෙනස 0.69ක්. දේශීයට 69ක් කියමුකෝ. ඊට පස්සේ ඒ කියන්නේ 75 පහු කරගෙන 0.69ක් ඉස්සරහට ගිහිල්ලා. දැන් මෙයා බලන්න. 73 දශම ගානක්. 73 දශම ගානක් කියන්නේ තවම 75 හම්බෙලා නැහැ. දැන් මෙයා 75 හම්බෙනකන් ඉස්සරහට යනවා නම් ඉස්සෙල්ලාම 74 හම්බ වෙන්න ඕනේ. 74 හම්බ වෙද්දී 0.04ක් ඉස්සරහට යන්න ඕන. ඊට පස්සේ තව 74 ඉඳන් 75ට තව එකක් යන්න ඕන. හරියට 104ක් ඉස්සරහට යනවා වගේ. බලන්න මම මේකට ලේසියට කියන්නේ 69ක් කියලා. මෙතන වෙනස 69 මෙතන වෙනස 104යි. ඒතර වඩාත් ආසන්නයෙන් ඉන්නේ 75.69. එතකොට අපි බලන්න ඕන 75.69 හැදුනේ කාගෙන්ද? 8.7 න්. එතකොට 75 වර්ගමූල විදිහට අපිට ගන්න වෙන්නේ 8.7. දැන් එහෙම ගන්න මේකනේ. දැන් 75.69 කියලා දීලා තියෙන්නේ 8.7 වර්ගය. 8.7 වර්ගය 75.69 නම් 75.69 වර්ගමූලය 8.7. අන්න උත්තරේ. 75 වර්ගමූල විදිහට අපිට ගන්න වෙන්නේ මෙයාම තමයි මේ සන්නිකර්ෂණ ක්‍රමයේදී.
සන්නිකර්ෂණයෙන් වර්ගමූලය හොයද්දී අපි වඩාත් ආසන්න උත්තරේ තමයි ගන්නෙ. අටවෙනි ගාන කුලක වලින් අහලා තියෙන වෙන් රූප සටහනකුත් දීලා තියෙනවා. රවුමක් ඇතුලේ රවුමක්. මෙන්න මෙතන නැට්ට තියෙනවා. මේ පිටින් තියෙන උපකුලකය A. ඇතුලින් තියෙන උපකුලකය B. හරි මෙච්චරයි වෙන් රූප සටහනේ දීලා තියෙන අපට බලමු ගාන කියලා. දී ඇති වෙන් රූප සටහනේ NA සමානයි 15යි. NA කියන එකෙන් අදහස් වෙන්නේ A කුලකයට අයිති අවයව ගණන 15යි. එතකොට මේ 15 දාන්න ඕන මේ රවුම මත. ඊට පස්සේ NB සමානයි 8යි. NB ඒ කියන්නේ B වලට අයිති අවයව ගණන. ඒ කියන්නේ B රවුමට අයිති අවයව ගණන. දැන් B රවුමට අයිති අවයව ගණන කිව්වට පස්සේ හරි ඒක මෙතන දැම්මත් කමක් නැහැ. ඒ කියන්නේ B වෘත්තයේ මත හැබැයි බලන්න මේ B වෘත්තයේ කොටස් වලට වෙන් වෙලා නැහැනේ. මෙතන 8ක් දැම්ම කියන්නේ ඒ යට එහෙම් පිටින්ම රවුම ඇතුළට තමයි අයිති වෙන්නේ. අපිට කියනවා NA මේල B හොයන්න කියලා. NA මේල B. දැන් මේල කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දැන් A මේලයි B කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ ওই දෙපැත්තේ ඉන්න දෙන්නට අයිති ඔක්කොම නව. ඒ කියන්නේ මෙතනදී නම් Aටයි Bටයි අයිති ඔක්කොම නව. දැන් Aටයි Bටයි අයිති ඔක්කොම කිව්වට පස්සේ කීප නැයිද? 15 දෙනයි. මේ රවුම් දෙකට අයිති ඔක්කොම 15 දෙනයි. මෙතනදී 15යි 8යි එකතු කරලා වැඩේ වරද්ද ගන්න එපා. හේතුව මේ 8 දෙනා වෙනම 8 දෙනෙක් නෙවෙයි. මේ 15 දෙනාගෙන්ද 8 දෙනෙක්. ඒතකොට ඔක්කොම 15යි. ඊට පස්සේ හොයන්න කියනවා n A ඡේදනය B dash. බලන්න A ඡේදනය B dash. දැන් ඡේදනය කියන එකෙන් අදහස් වෙන්නේ දෙපැත්තේ ඉන්න දෙන්නට පොදු. බලමු. වම් පැත්තෙන් ඉන්නේ A. එතකොට Aටයි B ටයි පොදු බලන්නකෝ. Aටයි B ටයි. B කියලා කියන්නේ B ටයි නෑ කියලා. මේකෙන් අදහස් වෙන්නේ Aටයි තිබුණාට B ටයි නැති කට්ටිය. Aට අයිති කියන්නේ A රවුම ඇතුලේ B ටයි නෑ කියන්නේ B රවුමට පිටින්. එතකොට මෙන්න මේ වටේ ඉන්න කට්ටිය කී දෙනාද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒකීනේ. සම්පූර්ණ රවුමෙන් 15 දෙනෙක් ඉන්නවා. මේ මැද රවුමේ 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඉතුරු කට්ටිය ඉන්නෝනේ මෙන්න මේ වටේටනේ. 15න් 8ක් අඩු කරාම හරි. 15න් 8ක් අඩු කරා කියන්නේ උත්තරය 7යි. ඊළඟට 9 ත්‍රිකෝණ අංග සමයක් තියෙනවා. අපි ඉක්මන් කරලා ඇඳගමු රූපේ. ඔන්න ළමයි ත්‍රිකෝණ දෙකක් තියෙනවා මෙන්න මේ වගේ. මගේ නම් එක පැත්තක් කොට වුණා. හොඳේ. රූපේ එහෙම නෑ. හරියට තියෙනවා. මේ දී ඇති රූපේ මෙතන මේ දත්ත ලකුණු කරලා තියෙන කෝණය 90යි කියලා. ABD මෙතන C. බලන්න දී ඇති රූපේ ADB සමානයි ACB. ADB මෙන්න මේ කෝණය. ADB සමානයි ACB. ACB මෙන්න මෙයා. මේ කෝණ දෙක සමානයි කියලා කියනවා. අපිට කියනවා ABC හා ABD ත්‍රිකෝණ යුගල අංග සම්වන අවස්ථාව හොයන්න. බලමු. ABC ත්‍රිකෝණයයි මෙන්න මෙයයි ABD ත්‍රිකෝණය මෙන්න මෙයයි. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ මොන අවස්ථාවෙන්ද කියලා අහනවා. හරි. බලමු. දැන් මේ කෝණය සමානයි කියලා කියනවනේ. ඔන්න. කෝණ යුගලයක් හරි. තව මේ බලන්න අපිට කිව්වේ නැති වුණාට ලකුණු කරලා තියෙනවා. මෙතනත් අංශක 90යි මෙතනත් අංශක 90යි කියලා. ඔන්න තව කෝණයක් හරි. කෝණ දෙකක් හරි. දැන් කෝණ දෙකක් හරි ගියාට පස්සේ කෝපා අවස්ථාවටනේ යන්නේ.
තව පාදයක් තිබ්බනම් හරි දෙන්න කිව්වා. බලන්න මේ AB කියන කෙනා. මේ AB කියන පාදය මේ ABD ත්‍රිකෝණයට පොදුයි. ABC ත්‍රිකෝණයට පොදුයි. එතකොට මෙයා ගන්න පුළුවන් අපිට පොදු පාදයේ විදියට. වැඩේ හරිනේ. කෝණ දෙකයි පාදයයි. කෝකෝප අවස්ථාවේ තමයි මේක අංග සම වෙන්නේ. දැන් මෙතනදී නම් අංග සම වන අවස්ථාව විතරයි ලියන්නේ කියන්නේ. කෝකෝප කියලා ලිව්වම ප්‍රමාණවත්. 10 වෙනි ගාන තරමක් හොඳ මට්ටමේ ගානක්. ආදායම් බදු වලින් ගාන ආයේ තියෙන්නේ. චුට්ටක් වෙනස් විදියට. පුද්ගලයෙකු වාර්ෂිකව රුපියල් 12000ක ආදායම් බද්දක් ගෙවයි. ඔහුගේ වාර්ෂික ආදායම ගණනය කරන්න. බදු ගණනය කරන ආදායම හා බදු ප්‍රතිශත පහත වගුවේ දැක්වේ. බලන්න වගුවේ දීලා තියෙනවා පළවෙනි 1,810,000ට 1,810,000ක් ලක්ෂ 18ක්. මේ ලක්ෂ 18ට බදු අය කරන්න නැල්ලු බද්දෙන් නිදහස්. හැබැයි ඊළඟ මිලියනයට එහෙම නැත්නම් ඊළඟ ලක්ෂ 10ට 106ක බද්දක් අය කරනවා. අපෙන් අහන්නේ වාර්ෂික ආදායම. බලන්නකො දැන් ගානේ දත්තයක් විදිහට දීලා තියෙන්නේ අපිට වාර්ෂික රුපියල් 12000ක ආදායම් බද්දක් ගෙවයි. බදු මුදල දීලා තියෙනවා. බදු මුදල දීලා අපෙන් අහනවා මෙයාගේ ආදායම කීයද කියලා. පළවෙනිම දේ තමයි කෙනෙක් රුපියලක් හරි ආදායම් බදු ගෙවනවා කියන්නේ මේ ගානේ හැටියට නම් එයාගේ ආදායම අනිවාර්යයෙන්ම බලන්න රුපියල් 1,810,000ට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ලක්ෂ 18ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට දැන් මෙයාගේ ආදායම අනිවාර්යයෙන්ම ලක්ෂ 18ට වඩා වැඩි. අපි නම් ඉස්සෙල්ලා හොයලා ඉමු මෙයා බදු ගෙවන ආදායම කීයද කියලා. දැන් බදු ගෙවන ආදායම කීයද කියලා හොයාගත්තා නම් බදු නොගෙවන ආදායම දන්නවනේ ලක්ෂ 18ක් කියලා. ඒ දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. අපි එතකොට හොයන්න ඕන රුපියල් 12000ක් බදු ගෙවුවේ රුපියල් කීයකටද කියලා. දැන් මේක හදන්නේ මෙහෙමයි. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි පළවෙනි ක්‍රමයට හදමු. දැන් මම මේ කරන්න යන්නේ බදු අය කරන ආදායම හොයන එක. පළවෙනි ක්‍රමය. බලන්නකෝ. අපි හොයන්න ඕන රුපියල් 12000ක් බදු අය කරේ කීයකටද කියලා. දැන් මේකේ බදු ප්‍රතිශතය දීලා තියෙනවා 106යි. දැන් 106 කියන එකේ තේරුම මොකද්ද? රුපියල් 100ක ආදායමක් සඳහා රුපියල් 6ක් බදු ගෙවන්න ඕන. ඒකේ අනිත් පැත්ත. රුපියල් 6ක් බදු ගෙවන්නේ කීයකටද? රුපියල් 100කට. බලන්න. රුපියල් 6ක් බදු ගෙවන්නේ රුපියල් 100කට නම් රුපියල් 12000ක් බදු ගෙවන්නේ කීයකටද? මම කියලා තියෙනවා මේක මේ විදිහට ලියද්දි චුට්ටක් පැටලෙන්න පුළුවන් නේ. දැන් ගොඩක් කට්ටියට ගන්න හිතෙන්නේ 12000 වැඩි කරනවා 100ට 6න්. මේ දෙන්න උඩයට මාරු වෙන්න පුළුවන්. ඒක ලියාගන්නේ කොහොමද? මෙන්න මේ දෙන්න එකම වර්ගෙන් වෙන්න ඕන. හේතුව දැන් 12000 කියලා කියන්නේ බදු ආදායමක්නේ. එහෙනම් මෙතන මේ ඉර යටට එන කෙනත් අනිවාර්යයෙන්ම බදු ආදායමක් වෙන්න ඕන. ප්‍රතිශතයේ ඇතුලෙන් බදු ආදායම රුපියල් 6යි. රුපියල් 100කට රුපියල් 6යි. සුළු කරලා ගමු උත්තරේ කැපෙනවනේ 6 වරක් 1යි 6 වරක් 2යි. 100 වැඩි කරන්න ඕන 2000යි. දෙවරක් 1 2යි බිංදු තියෙනවා 5ක්. 1යි 2යි 3යි 4යි 5. රුපියල් 216යි ලක්ෂ 2යි. එතකොට මේ බදු අය කරන ආදායම ලක්ෂ 2යි. අපි බලමු දෙවෙනි ක්‍රමයට. මේ හිතන්න. දැන් අපි හොයාගන්න ඕන මේ බදු අය කරන ආදායමනේ. බදු අය කරන ආදායම x කියලා හිතමු. x වලින් 100ට කීයක්ද අය කරන්න තියෙන්නේ? 100ට 6ක්. x වලින් 100ට 6ක් කියන්නේ රුපියල් 12000 කියලා දීලා තියෙනවා. අපි එන හොයන්න ඕන x නේ. x හොයනවා x තනි කරන්න ඕන නේද? බෙදීමක් එහා පැත්තට යද්දි ගුණිතයක්. ගුණිතයක් එහා පැත්තට යද්දි බෙදීමක්. x සමානයි. එහා පැත්තේ හිටපු 12000 එහෙම්මම කියමු දැනට. මෙයා 100න් වැඩි වෙනවා 6න් බෙදෙනවා. කලින් වැඩිම 6 වරක් 1යි 6 වරක් 2යි. රුපියල් 216යි. ඔන්න ක්‍රම දෙකටම ගාණ හැදුවා. හැබැයි මෙයාගේ වාර්ෂික ආදායම කියන්නේ මේ රුපියල් 216. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 2 නෙවෙයි. මේ බදු අය කරන ආදායම. දැන් බදු අය නොකරන ආදායම තිබුණා ලක්ෂ 18ක්. එහෙනම් මුළු ආදායම හොයන්න ලක්ෂ 18යි මේ ලක්ෂ 2යි එකතු කරන්න ඕන. ලක්ෂ 18යි ලක්ෂ 2යි එකතු කරාම කීයද? ලක්ෂ 20යි. ඕනනම් එකතු කරලා බලන්නත් පුළුවන්. අපි උත්තරේ විතරක් දාමු. මම ඉතින් දානම් උත්තරේ ලක්ෂ 18ට 216ක් එකතු කරා.
රුපියල් ලක්ෂ 20යි. ඒක කලාපේ දහස් කලාපේ මිලියන කලාපේ. හරි. 2.6යි. මිලියන 2යි. එහෙම නැත්නම් ලක්ෂ 20යි. 11 වෙනි ගාන. මේ ක්‍රම දෙකෙන් ඔයාලා මේ කැමති ක්‍රමයකට ගාන හදන්න. සාම්ප්‍රදායික ගානක් මෙම වීජීය පදවල කුඩා පුදු ගුණාකාරය සොයන්න. වීජීය පද තුන දීලා තියෙනවා. අපි ඉක්මනට හදලා දාමු කෙටි ක්‍රමයෙන්. 2x වර්ග y 3x y 4x වර්ග y. දැන් මේ ගාන හදනවා නම් මේක ගුණිතයක් විදිහට ලියලා හදන්නත් පුළුවන්, බෙදීමේ ක්‍රමයට හදන්නත් පුළුවන්. ඔයාලා කැමති කියන්නේ පුරුදු වෙලා ඉන්න ක්‍රමයකට ගාන හදමු. බලන්න. එහෙම ගාන හැදුවට පස්සේ මෙන්න මේ විදිහට උත්තරේ චෙක් කරගන්න පුළුවන්. බලන්න කෙටියම කුඩා පුදු ගුණාකාරය හොයන විදිහ. දැන් එකිනෙකට වෙනස් පද මොනවද මේකේ තියෙන? x පද තියෙනවා, y පද තියෙනවා, ඊට අමතරව සංඛ්‍යා තියෙනවා. හරි. y පද වලින් අපි ගන්න ඕන y වල වැඩිතම බලයනේ. මෙතනත් y වල පළවෙනි බලය, මෙතනත් y වල පළවෙනි බලය, මෙතනත් පළවෙනි බලය. එහෙනම් y වලින් එන්නේ yම තමයි. yම තමයි කියන්නේ y වල පළවෙනි බලයයි. පළවෙනි බලය ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ x වලින් ගන්නත් ඕනේ x වල වැඩිතම බලය. මෙතන x වල 2යි, මෙතන 1යි, මෙතන 2යි. එහෙනම් x වලින් ගන්න ඕනේ x වල දෙවෙනි බලය. ඊට පස්සේ සංඛ්‍යා වලින් බලන්න. මෙතන 2යි, මෙතන 3යි, මෙතන 4යි. දැන් මේ සංඛ්‍යා තුනෙන් කුඩා පොදු ගුණාකාරය ගද්දී අපි ලොකුම එක්කන තමයි තෝරගන්නේ. දැන් ලොකුම එක්කන තෝරගත්තට පස්සේ මෙතන 4යිනේ. එයාගේ ලොකුම එක්කන අපි බලනවා 4 හැදෙනවද කියලා මේ ඉතුරු දෙන්නගේ. දැන් 3ෙන් හැදෙන්නේ නැහනේ. 2කින් හැදෙන 3 වරක් වලින් 4 හැදෙන්නේ නැහැ. එහෙනම් අපි 4 දෙපළේ බලනවා 8. 8 හැදෙන්නේ නැහනේ. එහෙනම් 4 තුන්වෙනි බලය. තුන්වෙනි මේ ගුණාකාරය බලනවා. 4 වරක් 3 12යි. 12 කියන කෙනා 3ෙමුත් හැදෙනවා 2කිනුත් හැදෙනවා. 3 වරක් 4 12යි, 2 වරක් 6 12යි. එහෙනම් සංඛ්‍යා වලින් කුඩා පුදු ගුණාකාරය විදිහ ගන්නේ 12. 12යි x වර්ග y. දොළොස්වෙනි ගාන හරි දාන්න තියෙන්නේ නේ. මොකක්ද කියන්නේ මේ? පහත ප්‍රකාශ අතුරේ සන්තතික දත්ත නිරූපණය වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි යොදන්න. හරි ලකුණු යොදන්න. දැන් එහෙම නොවන ප්‍රකාශ ඉදිරියෙන් වැරදි දාන්න කියලා නැහැ. හරි ඒ නිසා කියන දේ විතර කරාම හරි. බලන්න දැන් සන්තතික දත්ත. ඔන්න සන්තතික දත්ත සහ විවික්ත දත්ත. මතක් කරමු. 1යි 2යි 3යි කියලා ගණන් කරලා ගන්න දත්ත විවික්ත දත්ත. එහෙම නැතුව කිරලා මැල්ලා ගන්න දත්ත සන්තතික දත්ත. දැන් මේකේ බලන්න අපිට කියන්නේ සන්තතික දත්තනේ තෝරන්න. දැන් බලන්නකො පවුලක සිටින සමාජිකයේ සංඛ්‍යාව අපි කිරලා මැල්ලා ගන්න නැහැනේ. 1යි 2යි 3යි 4යි කියලා ගණන් කරලා ගන්න. එතකොට මේ සමාජිකයින් සංඛ්‍යාව කියන්නේ විවික්ත දත්තයක්. එතකොට ඒක හරියන්නේ නැහැ. තෝරන්නේ නැහැ අපි. ළමයෙකුගේ ස්කන්ධය අන්න කිරලා මැල්ලා ගන්න හරි උත්තරේ. කම්බි කැබල්ලක දිග මැනලා ගන්න අපි. එතකොට 2යි 3යි තමයි හරි. 13 ජ්‍යාමිතිය ගානක් අපි අඳගෙන ඉමු මේක. සමාන්තර රාශියක් නේ තියෙන්නේ. සමාන්තරයි කියලා ලකුණ දීලා තියෙනවා. සමානයි කියලා ලකුණ දීලා තියෙනවා. දැන් බලන්න මේ ගානේ කියලා නෑ මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා. හැබැයි අපි කොහොමද මේක සමාන්තර ආශ්‍රයක් කියලා හිතාගන්නේ? මේ බලන්නකෝ සම්මුඛ පාද යුගලය සමාන හා සමාන්තර වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේක සමාන්තර ආශ්‍රයක් කියලා අපි ගානට යන්නේ. ඊට පස්සේ බලන්න මෙතන විකර්ණයක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ ශීර්ෂයේ ඉඳලා ලම්බයක් ඇඳලා තියෙනවා. දත්ත දීලා තියෙනවා. මෙතන කෝණය අංශක 30යි. මෙතන 30යි. ඊට පස්සේ මෙතන 80යි. මෙතන x ඔන්න x ඉන්නවා හැංගිලා.
x තමයි හොයන්න තියෙන්නේ. දැන් බලන්න දැන් x හොයන්න නම් දැන් මෙහෙමනේ කරන්න වෙන්නේ. මෙන්න මේ QT ත්‍රිකෝණයෙන් හිතන්න මෙතන කෝණේ අංශක 90යි නම් මෙතනත් අංශක 90ක් වෙන්න එපයි. එතකොට මෙන්න මෙයාව හොයාගත්තා නම් මේ තුන් දෙනාගේ එකතු 180ක් නිසා මේ x කියන කෙනා හොයන්න පුළුවන්. අපි එහෙනම් බලමු මෙන්න මේ කෝණය හොයාගන්න විදිහක් තියෙනවද කියලා. දැන් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගල් දෙකම එකිනෙක සමාන්තරයිනේ. මේ දෙන්න සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි. එතකොට සමාන්තරයි කියනවත් එක්කම ඔයාලට මතක් වෙන්න ඕනේ ඉස්සෙල් දකුණ නේද? ඒකාන්තර කෝණ. මේ බලන්න. මෙන්න මෙතන කෝණය මෙන්න මෙතන කෝණයට සමාන වෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ කෝණය දන්නේ නැහැ. හැබැයි බලන්න මෙයා 30යි කියලා දීලා තියෙනවා. දැන් මේ බලන්න මෙතන 30 දකුණනේ තියෙන්නේ. මෙයා 30යි නම් මෙන්න මෙතන 30ම තමයි. දැන් අපිට මෙයා හොයාගන්න පුළුවන්. මේ තුන් දෙනාගේ එකතු 180ක් වෙන්න ඕන. දැන් මේ තුන් දෙනාගේම එකතු 180ක් වෙන්න ඕන නම් මේ දෙන්න එකතු කරලා 180 අඩු කරලා නම් මෙතනට උත්තරේ එනවා. අපි මෙහෙම ගමුකෝ. 180 ෙන් මේ දෙන්න අඩු කරන්නනේ ඕන. ඉස්සර 180 ෙන් 80ක් අඩු කරමු 100යි. 100ෙන් 30ක් අඩු කරමු. මෙතන 70යි. සුළු කිරීම ඔයාලට කැමති විදිහට. 180 මේ දෙන්න අඩු වෙන්නයි ඕන. දැන් මෙතන 70යි නම් මේ බලන්න ඉස්සර දකුණේ මෙතන අංශක 70යි. එතකොට දැන් හිතන්න ඕනේ මේ තුන් දෙනාගේ. මේ තුන් දෙනාගේ එකතු අංශක 180ක් වෙන්න ඕනනේ. එක්කෙනෙක් 90යි කියන්නේ ඉතුරු දෙන්නාගේ එකතුවත් 90ක් වෙන්න ඕනේ. එතකොට 180 වෙන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් 70යි කියන්නේ ඉතුරු එතන අංශක 20යි. ඔන්න x රාගය අංශක 20යි. උඩ ගානක් 13 වෙනි ගාන. හරි ඊළඟට අපිට හදන්න තියෙන්නේ 14 වෙනි ගාන. 14 නම් සිම්පල් වැඩක් තියෙන්නේ. බලමු කොහොමද මේ වැඩේ සිම්පල් විදිහටම හදලා ඉවරයක් කරන්න කියලා. බලන්න හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 36ක් වූ පිස්මයක දිග සෙන්ටිමීටර් 12කි. පරිමාව ගණනය කරන්න. ඔන්න ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තු වල පරිමාව. 10 වසරේදී අපි ඉගෙන ගන්නවා සිලින්ඩරයයි ත්‍රිකෝණ පිස්මයයි. මේ දෙකේම හරස්කඩ ඒකාකාරයි. ඒතකොට හරස්කඩ ඒකාකාර වුණ පිස්මයක හරි එහෙම නැත්නම් සිලින්ඩරයක හරි පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය දිගෙන් ගුණ කරලා. උසක් තිබ්බනම් උසෙන් ගුණ කරලා. දැන් මේ ගානේ කියනවා හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 36යි කියලා. එතකොට මෙතන පරිමාව හොයන්න වෙන්නේ හරස්කඩ වර්ගඵලය දිගෙන් ගුණ කරලා. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 36යි කියලා. දිග දීලා තියෙනවා 12යි කියලා. 36 12න් වැඩි කරන්න තියෙන්නේ. අපි වැඩි කරලා දාමු 12 × 5 60යි 12 × 72යි. 72න් 2 7ක් ඉතුරුයි. 12 × 3 36යි 36යි 7යි. 43යි. ඝන සෙන්ටිමීටර්. ඒක නම් මේ චූටි ගානක්. 15 වෙනි ගාන. එක්තරා භාණ්ඩයක් ආයනයේදී 100%ක තීරුබදු ප්‍රතිශතයක් අය කරනු ලබයි. රුපියල් 40000ක් තීරුබද්දක් ගෙවිය යුතු භාණ්ඩයක තීරුබදු ගෙවීමට පෙර වටිනාකම. අර ඉස්සෙල්ලා පෙර ආදායම් බදු ගානක් හදුවේ. ඒකෙත් බලන්න ආදායම දීලා බදු මුදල දීලා ආදායම හොයන්න කිව්වා. දැන් මෙතන බදු මුදල දීලා මුල් වටිනාකම හොයන්න කියලා. ඒතකොට ආපස්සට යන වගේ තියෙන්නේ මේකේ. මේකෙත් බලන්න අපි ක්‍රම දෙකටම හදලා දාමු. පළවෙනි ක්‍රමේ. දැන් මෙයාලා කියනවා බදු ප්‍රතිශතය තීරු බදු ප්‍රතිශතය 108යි කියලා. ඒකේ තේරුම රුපියල් 100ක භාණ්ඩයක් ගෙවුවොත් රුපියල් 8ක් බදු ගෙවන්න ඕන කියන දෙන්නේ. එතකොට ඒකෙම අනිත් පැත්ත හිතුවොත් රුපියල් 8ක් බදු ගෙවන්නේ රුපියල් 100කට. අපි හොයන්න ඕන රුපියල් 40000ක් බදු ගෙවන්නේ කීයකටද කියලා.
8ක් ගෙවන්නේ 100කට නම් 40000ක් ගෙවන්නේ කීයකටද? දැන් මේ දෙන්නගේ උඩ යට මාරු වෙලා පැටළුණොත් චුට්ටක් චෙක් කරන්න. මං කිව්වේ කෙටි ක්‍රමයක්. මේ දෙන්න එකම වර්ගයෙන් වෙන්න ඕන. දැන් 40000 කියන්නේ බදු මුදලක්, තීරු බදු මුදලක්. දැන් ප්‍රතිශතයක් විදිහට හිතුවොත් 8 කියන්නේ තීරු බදු මුදලක්. වැඩේ හරි. දැන් උඩ යට මාරු වුණොත් මොකද වෙන්නේ? මේ රුපියල් 100 කියලා කියන්නේ භාණ්ඩයේ වටිනාකම. මේ 40000 කියන්නේ බදු මුදල. ගැලපෙන්නේ නැහැ. කපලා දාමු 8 වරක් 1යි 8 වරක් 5යි. 5000 වැඩි කරන්න ඕන 100ෙන්. 5 වරක් 1 5යි බිංදු. මෙතන 3යි මෙතන 2යි. ඔක්කොම බිංදු 5යි. රුපියල් 500,000යි ලක්ෂ 5යි. එතකොට අපෙන් අහන්නේ මේක තමයි. තීරුබදු ගෙවීමට පෙර වටිනාකම. දැන් දෙවෙනි ක්‍රමයට හරි ඉස්සෙල්ලා වගේ අපි හිතමු තීරුබදු ගෙවීමට පෙර වටිනාකම x කියලා. හරි තීරුබදු ගෙවන්න කලින් වටිනාකම x කියලා හිතුවනම් මේ x වලින් 100ට 8ක තීරුබද්ද රුපියල් 40,000. x වලින් 100ට 8ක් නේ බදු ඔය කරන්නේ. එහෙනම් දැන් කලින් වගේමයි. x හොයන්න ඕනේ. එහෙනම් x තනි කරමු. 100 එහා පැත්තට පණිද්දි ගුණ වෙනවා. 8 එහා පැත්තට ගුණ පණිද්දි බෙදෙනවා. බලන්න 40,000 100ෙන් ගුණ කරා 8ෙන් බෙදුවා. කලින් සුළු කිරීමමයි ඉන්නේ. 8 වරක් 1යි 8 වරක් 5යි. 5යි බිංදු 5යි. වැඩේ ඉවරයි. ගණන් 15ක් නම් හරි. තව තියෙනවා ගණන් 10ක්. 16. බලමු අපි ඇඳලා. ජ්‍යාමිතිය ගානක්. රූප සටහන වල ටිකක් සංකීර්ණයි වගේ දැක්ක ගමන් පේන විදිහ. බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියලා මේක. මෙතනිනුත් සරල රේඛාවක් තියෙනවා. මෙතනිනුත් තියෙනවා ABC. ABC. මෙතන DF EH. තව කෙනෙක් ඉන්නවා. ඇදේට කියලා. මේ බලන්න මෙතන මේ දෙන්න සමානයිලු. මේ තුන් දෙනා සමානයිලු. මේ දෙන්න සමානයිලු. මෙතන ඉන්නවා G. දැන් බලන්නකෝ වැඩේ මෙහෙමයි. දැන් මේකේ හැටියට මේ බලන්නකෝ සමාන ඉරි කෑලි ගහලා තියෙන පාද තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ එක ඉරි කෑල්ල ගානේ ගහපු පාද තුන වෙන වෙනම සමානයි. ඉරි කෑලි දෙක ගානේ ගහපු පාද දෙක වෙන වෙනම සමානයි. තුන ගානේ ගහපු ඒවා වෙන වෙනම සමානයි. බලන්නකො හතර වටේ ත්‍රිකෝණ හැදිලා තියෙන්නේ. දත්තයක් දෙනවා අපිට මොකද්ද? EG 2යි කියලා. EG මෙන්න මෙයා 2යිලු. අපිට හොයන්න කියන්නේ කවුද? BC. BC තමයි හොයන්න කියන්නේ. බලන්න. දැන් මේ ගානේ මේවා නිකන් සමාන්තර රේඛා වගේ කියලා පෙන්නනවා. අපි තාම දන්නේ නැහැ සමාන්තරයිද නැද්ද කියලා. බලන්නකොට මේ සමාන කොටස් වලට බෙදලා තියෙනවා. අර මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයවත්දෝ කියන අදහස එන්න ඕන ඔළුවට. දැන් මේ ගාන දැක්කට පස්සේ බලමුකෝ අපි. මෙන්න අපි දැන් BC දිග තමයි හොයන්න ඕන. දැන් ඉස්සෙල්ලා ඔයාලා හිතන්න ඕන මෙන්න මේ BFD ත්‍රිකෝණය ගැන බලන්න. BFD ත්‍රිකෝණය ගැන. දැන් මේ ත්‍රිකෝණය ගැන හිතුවට පස්සේ BD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි E කියන්නේ. මේ දෙපැත්ත සමානයිනේ. ඒ වගේම තමයි මේ BF පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය තමයි G කියන්නේ. ඔන්න ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යයා කරලා කවුද මතක් වෙන්න ඕන? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. එතකොට ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යයා කරන රේඛාව ඉතිරි පාදයට සමාන වන අතර නෙවෙයි සමාන්තර වන අතර ඉන් හරි අඩකි. එතකොට මේ මධ්‍ය ලක්ෂ්‍යයා කරපු රේඛාව
මේ ඉතිරි පාදයට සමාන්තරයි. ඒ වගේම තමයි ඉන් හරි අඩ. හරි අඩ දෙකයි නම් මෙයා 4යි. ඔන්න එක පිම්මක් පැන ගත්තා අපි. තාම වැඩේ ඉවර නැහැ. ඊට පස්සේ බලන්න දැන් මෙයා 4යි නම් මෙයා 8යි කියලා අපිට එකපාර ගන්න බෑ එහෙම. හරි හේතුව දැන් මේ D කියලා කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂයක් නෙවෙයි. හරි. අපි බලමු එහෙනම් කොහොමද මෙන්න මේ BC හොයන්නේ කියලා. දැන් මේකනේ වැඩේ. අපිට මොකද්ද කරන්න පුළුවන්? මේ බලන්න. දැන් ඔයාලා හිතන්නේ AEH ත්‍රිකෝණය. දැන් මේ සමාන්තර පාද දෙකක් නේ. දැන් D කියලා කියන්නේ මේ AE පාදයේ මධ්‍ය ලක්ෂය. දැන් මෙතන අතර මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි එන්නේ. ඇත්තටම ඉන්නේ විලෝමය බලන්න ඒ ලක්ෂණ ටිකමනේ තියෙන්නේ. එක් පාදයක මධ්‍ය ලක්ෂයක ඉඳලා තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳලා. ඔය සමාන්තර වදින රේඛාවෙන් ඉතිරි පාදයේ මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. දෙකට බෙදෙනවා. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි එතනටත් එන්නේ. එතකොට මෙතන 4යි නම් මෙතන කීයක් වෙන්න ඕනද? 4 දෙගුණේ 8ක් වෙන්න ඕන. මුළු දිග 8යි නම් මේ දිග 6යි. හේතුව 8න් 2 කඩු කරාට පස්සේ මෙතන 6යි. තව වැඩ ඉවර නැහැ. ඊට පස්සේ එන්න ඕන. මේ බලන්න දැන් මේ. දැන් ඔයාලා හිතන්න BCF ත්‍රිකෝණය ගැන. ඔන්න මධ්‍ය ලක්ෂ දෙකක් එහා කරලා තියෙනවා. එහෙනම් ඉතුරු එක්කනට සමාන්තරයි වගේම තමයි. ඉන් හරි අඩ. හරි අඩ 6යි නම් BC 12යි. ඔන්න රවුමක් ගිහලා තමයි උත්තරේ ගන්න තිබුණේ. වැඩේ මේකයි. මේක අර තියරි හරියට වුණ කෙනාට විනාඩියක් ඇතුළත වගේ මේකේ උත්තරේ ගන්න පුළුවන්. 17 ත්‍රිකෝණමිතිය. ගොඩක් අය කැමති නැති වුණාට ලේසිම ගානක් පේපරේ තියෙන. රචනා ප්‍රශ්නෙත් එහෙමයි. කෙටි ප්‍රශ්නයක් විදියට ඇහුවත් එහෙමයි. ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. තීටා කෙනෙකුත් දීලා. මෙතන කෝණය තීටා. මෙතන 6යි. මෙතන 8යි. ගානේ කියනවා sin θ 8 බෙදීම 10 නම් cos θ අගේ හොයන්න. මතක කරමු. සක sin බක cos සබ tan. දැන් ගානේ කියනවා sin θ 8 බෙදීම 10යි කියලා. sin θ. දැන් මේ θ කෝණය ඇසුරෙන්නේ සම්මුඛ බද්ධ කරන අපි වෙන් කරගන්න ඕන. හරි. මේ θ කියන කෝණයට ඉස්සරහින් ඉන්න කෙනා සම්මුඛව ඉන්න කෙනා සම්මුඛ පාදය. එයත් එක්කම එකටම වී ඉන්න කෙනා බද්ධ වෙලා ඉන්න කෙනා බද්ධ පාදය. θ කවුරු වුණත් 90 ඉස්සරහින් ඉන්න කෙනා කර්ණ පාදය. දැන් මේ ගානේ කියනවා sin θ 8 බෙදීම 10ලු. sin θ බලන්නකෝ සම්මුඛ පාදයේ බෙදීම කර්ණෙන් 8 බෙදීම 10යි. එහෙනම් කර්ණ පාදයේ කියන්නේ සෙන්ටි 10යි. දැන් මෙහෙම ලියද්දී හිතන්නකෝ මේ sin θ දුන්නා කියලා දැන් මේක කෙලින්ම දීලා කිසි කරදරයක් නැහැ. අපි උත්තරේ තරන්නිමුකෝ. නැත්තම් පැනලා cos θ අහන්නේ. සක sin බක cos. එතකොට cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ කීයද? 6යි. කර්ණය 10යි. ඔන්න උත්තරේ cos θ 6 බෙදීම 10යි. හැබැයි දැන් මෙහෙම හිතන්නකෝ මේ ගානේ දීලා තිබුණා sin θ 8 බෙදීම 10 නැතුව 4 බෙදීම 5. තුල්‍ය භාගනේ 4 බෙදීම 5. දැන් එහෙම දත්තයක් දුන්නා නම් අපි බලමු කොහොමද මේ දත්ත ලකුණු කරගන්නේ කියලා. දැන් sin θ 4 බෙදීම 5 කියලා දුන්නා නම් හරි. සම්මුඛ 4යිනේ. මේ අනුපාතයෙන් කියන විදිහට. හැබැයි ඇත්තටම සම්මුඛ 8යි. ඒතකොට අනුපාතයේ කීයෙන් ගුණ වෙනවද උත්තර වෙන්නේ? 2කින්. ඒතකොට මෙතන 5යි කියන්නේ ඇත්තම උත්තරේ 10යි. හරි ඒක අමතරව 18 වෙනි ගාන අසමානතාවයක් විසඳලා සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න තියෙනවා. අසමානතාවයේ නිකිලමේ විසඳුම්. හරි මොනා කරන්නත් කලින් මෙයාව විසඳලා යමු. 2 × 1 කුඩායි 3.
දැන් අසමානතාවයක් විසඳනවා කියලාත් අපි කරන්න ඕන මේ අසමානතාවයේ තියෙන නොදන්න පදය හොයන එක. මේක නම් x නේ x හොයමු. සුපුරුදු විදිහට x හොයන්න නම් x තනි කරන්න ඕන. x තනි කරනවා නම් දෙකත් අයින් කරන්න ඕන. ඍණ එකත් අයින් කරන්න ඕන. මෙතනදී අපිට ඉස්සල්ලාම ලේසියෙන්ම පහසුවෙන්ම අයින් කරන්න පුළුවන් ඍණ එක. ඍණ එක දාන්න එහා පැත්තට ධන 1යි 3යි 1යි 4යි. දැන් x නේ තනි කරන්න ඕන. x තනි කරන්න නම් මේ දෙකත් අයින් කරන්න ඕන. දෙක කියන එක නා x එක ಗುಣ වෙලා ඉන්නේ. මේ ಗುಣ වෙලා ඉන්න දෙක අයින් කරන්න නම් දෙකෙන්ම බෙදන්න ඕන. වම් පැත්ත දෙකෙන් බෙදුවා නම් දකුණු පැත්තත් දෙකෙන් තමයි බෙදන්නේ. මෙතනදී ගුණිතයක් එහා පැත්තට යද්දී බෙදීමක් වෙනවා කියලා හිතුවත් කමක් නැහැ. එකම දේ වෙන්නේ. 4ට 2 ඒවා 2යි. අසමානතාවය විසඳලා ඉවරයි. දැන් සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න ගියාට පස්සේ අපි හොඳට බලන්න ඕන අපිට ලකුණු කරන්න කියලා තියෙන්නේ සියලුම විසඳුම්ද එහෙම නැත්නම් නිකිලමේ විසඳුම් පමණක්ද කියලා. දැන් සියලුම විසඳුම් කිව්වොත් තමයි අපි සංඛ්‍යා රේඛාවම පාට කරන්නේ. හැබැයි නිකිලමේ විසඳුම් කිව්වොත් අපි අදාළ නිකිල පූර්ණ සංඛ්‍යා විතරයි මේ ඩොට් කියලා සලකුණු කරන්නේ. දැන් මේක එතකොට නිකිල විතරයි අපි සලකුණු කරන්න ඕන. දැන් බලන්න x කියන එක නම් දෙකට වඩා කුඩායිලු. ඊළඟ දේ තමයි මේ දෙක ගන්න පුළුවන්ද බැරිද කියන එක. දැන් මෙතන සමයි ලකුණ නැහෙනේ. මෙතන සමයි ලකුණ තිබ්බනම් තමයි දෙකත් අයිති වෙන්නේ. දැන් මේ දෙක කියන කෙනා ගන්න බෑ දෙකට වඩා කුඩා කට්ටිය විතරයි ගන්න පුළුවන්. දෙකට වඩා කුඩා කට්ටිය කවුද? 1.01 ඔන්න ඔය විදිහට තමයි උත්තරේ ගන්න තියෙන්නේ. දහනවේ වෘත්ත ජ්‍යාමිතියෙන් අහලා තියෙන්නේ. වෘත්තයක් තියෙනවා වෘත්තයේ කේන්ද්‍රය තියෙනවා. මේ රූප සටහන දකිද්දීම ඔයාලගේ ඔළුවට එන්න ඕන මේ ගාන හදන්න ඕන ප්‍රමේය මොකක්ද කියලා. ඒ තරම් ලේසි ගානක් පටලවලා නැහැ. මෙතන O මෙතන D. මෙතන 90යි මෙතන 36යි. මෙන්න x ඉන්නවා කලින් වගේ හැංගිලා මෙතන. හරි. දැන් වෘත්ත ජ්‍යාමිතියෙන් අහලා තියෙන්නේ. මෙතන වෘත්ත චතුරාර්ය ස්පර්ශක අනමන මුකුත් නැහැ. මූලිකම වෘත්ත ජ්‍යාමිතියෙන් අහලා තියෙන්නේ. දැන් 10 වසරේ අපි ඉගෙන ගත්තා මේ වෘත්තයක කෝණ පාඩමේදී ප්‍රමේයයන් තුනක්. මතකද බලමු. කේන්ද්‍රය ආපාතිත කෝණය, පරිධි ආපාතිත කෝණය මේ කේන්ද්‍රය ආපාතිත කෝණය, පරිධි ආපාතිත කෝණය මේ දෙගුණයකි. එතන ඉතින් මෙතෙන්දී ඕන වෙන්නේ ඒක තමයි. ඊට පස්සේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි. අර්ධ වෘත්තයේ කෝණ ඍජුකෝණී වේ. ওই ප්‍රමේයයන් තුනනේ මතක තියාගන්න තියෙන්නේ. හැබැයි දැන් බලන්න මේ ගාන දැක්කට පස්සේ අපි තීරණය කරන්න ඕන ඔතනින් මොකක්ද දෙන්නේ කියලා. පළවෙනිම දේ මෙතන විස්කම්භයක් ගැන කතා කරලා නැහැනේ. එතකොට අර අර්ධ වෘත්තයේ කෝණ කතාව එන්නේ නැහැ. අනිත් දේ තමයි පරිධිය මත එකම එක කෝණයක් විතරයි තියෙන්නේ. එතකොට අර එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන කතාව වෙන්නේ නැහැ. එතකොට බලන්නකෝ කේන්ද්‍රයක් දීලා තියෙනවානේ. කේන්ද්‍රය ආපාතිත කෝණයකුත් දීලා තියෙනවා, පරිධි ආපාතිත කෝණයකුත් දීලා තියෙනවා. සරලයිනේ ඉතින්. ආයි මහලු කොට හිතන්න දෙයක් නැහැ. කේන්ද්‍රය ආපාතිත කෝණය, පරිධි ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. මෙතන 36යි නම් මෙතන 36 දෙගුණය. අංශක 72යි. දැන් බලන්න මෙතන 90යි නම් මෙතනත් 90ක් වෙන්න ඕන ප්‍රතිමුඛ කෝණ වලින්. හරි. දැන් මේ තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණී ත්‍රිකෝණයක් වුණත් මොකක් වුණත් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වෙන්න ඕනනේ. එක්කෙනෙක් 90යි. එහෙනම් ඉතුරු දෙන්නාගේම එකතුවත් 90ක් වෙන්න ඕන. එක්කෙනෙක් 72යි නම් ඉතුරු එක්කෙනා හොයන්න පුළුවන් අපිට 90න් 72ක් අඩු කරලා. මට මතක විදිහට ඉස්සෙල්ලත් දැන් ටිකකට ඉස්සෙල්ලත් මේ වගේම ගාණක් හම්බුණා. දැන් 90න් 72ක් අඩු කරලා පස්සේ මෙතන කීයද කෝණෙ එන්න ඕන? 90න් අඩු කරා 72ක්. අංශක 28යි.
82යි නෑ වැරදුනාද 72යි 82යි 18යි. අංශක 18යි. 20. කණ්ඩායම තලය මත දැක්වෙන AB සරල රේඛාවේ සමීකරණය. මම කණ්ඩායම තලයේ කටු සටහනක් ඇඳ ගන්නවා. සාම්ප්‍රදායික ගානක් අලුත් දේවල් කියලා දෙයක් නැහැ. ඉතින් ඇත්තට මේ ගාන. x අක්ෂය මේ පැත්තෙන් y අක්ෂය මේ විදිහට සරල රේඛාව දීලා තියෙනවා. මෙතන 4යි මෙන්න මේ ලක්ෂයක් දීලා තියෙනවා 2යි. මම අනිත් දත්ත ලකුණු කරන්න යන්නේ නැහැ. හරි. සරල රේඛාවේ සමීකරණය ලියන්නේ කියන්නේ. දැන් අපි දන්නවනේ සරල රේඛාවක සමීකරණයේ සාධාරණාකාරය මොකද්ද? y සමානයි mx ධන c. එතකොට m හොයන්නත් ඕන c හොයන්නත් ඕන. c නේ ලේසියෙන්ම හොයන්න පුළුවන් කෙනා. මේ c කියන්නේ අන්තක්ඛණ්ඩයට. අන්තක්ඛණ්ඩය කියන්නේ මේ සරල රේඛාව y අක්ෂය ඡේදනය වෙන තැන y අගය. මෙතන අගය ධන 4යි. එහෙනම් c වල අගය ඔන්න 4යි. දැන් අපිට මේ x තමයි හොයාගන්න ඕනේ. x එවුවනම් වැඩේ හරි. දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ x හොයන්නේ කොහොමද කියලා. sorry x නෙවෙයි m හොයන්නේ කොහොමද කියලා. අනුක්‍රමණය තමයි හොයන්න තියෙන්නේ. දැන් මෙතන 2යි. මෙතන දීලා තිබ්බ නේද අපට? එතන අගයත් 2යි. දැන් අනුක්‍රමණය හෙව්වේ කොහොමද අපි? y වෙනස x වෙනසෙන් බෙදලානේ. ඔය y වෙනසක් x වෙනසක් ගන්න නම් අපිට ලක්ෂ දෙකක කණ්ඩාංක තියෙන්න ඕන. හරිනේ අපි දන්න ලක්ෂ දෙකක් තියෙනවා. දැන් මෙතන ලක්ෂයේ කණ්ඩාංක මොනවද? x අගය 2යි y අගය 2යි. බලන්න මෙතන කණ්ඩාංක මොනවද? x අගය බිඳුවයි. මෙතන බිඳුවයිනේ. 0.4. එහෙනම් හොයමු y වෙනස බෙදීම x වෙනස. y වෙනස බලන්න 4න් 2ක් අඩු කරාම 2යි. y වෙනස x වෙනස බිඳුවෙන් අඩු කරන්න ඕන 2ක්. බිඳුවෙන් 2ක් අඩු කරාම ඍණ 2යි. බිඳුව අඩු කිරීම 2. මම ඒක ලියලා පෙන්නන්නම්. දැන් අපි හොයන්න ඕන අනුක්‍රමණය. ඒ කියන්නේ m හොයන්න ඕන. m හොයන්නේ y වෙනස බෙදීම x වෙනස. දැන් y වෙනස ගද්දී 4න් 2ක් අඩු කරන්න ඕන. පිළිවෙලට අඩු කරන්න ඕන. පටලවා ගන්න නැතුව 4න් 2ක් අඩු කරා නම් ආයි 2කින් බිඳුවක්ම අඩු කරන්න යන්නේ නැහැ. මේ පිළිවෙලට 4න් 2ක් නම් බිඳුවෙනුත් එකක්. බලන්න 4න් 2ක් අඩු කරාම 2යි. බිඳුව ඍණ 2. උත්තරය ඍණ 2යි. ඊට පස්සේ බලන්නකෝ මෙතන මේ හරිනේ 4න් 2ක් අඩු වුණා. හරි. වෙනසක් වුණාද? මෙතන 0.4 මෙතන 2.2 හරි හරි. එතකොට බලන්න මේ 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. එතකොට මෙතන ඍණ 1යි. ඍණ 1යි. m වල අගය ඍණ 1යි. ඍණ 1යි කියලා කියන්නේ මෙතන ඍණ 1ix. ඍණ 1ix කියන්නේ ඍණ xම තමයි. ඒතකොට මේ 1 කියන එක ලියන්න අත්‍යවශ්‍ය නැහැ. y සමාන ඍණ 1යි. සාමාන්‍යයෙන් අපි එහෙම ලියන්නේත් නැහැ. අවසාන උත්තරය ලියන්නේ ඍණ x ධන 4 විදිහට. හරි. 20 වෙනි ගානත් ඕකේ. අපි යමු 21 මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. 21 කොටු දෙකක් තියෙනවා. දැන් ළමයි අලුතෙන් එන පේපර් වල ගොඩක් වෙලාවට සම්භාවිතාවයේ ප්‍රශ්නය අර නිකම්ම අහන්නේ නැහැ. අර අවස්ථා දෙකක් වගේ සම්බන්ධ කරලා තමයි අහන්නේ. එක්කෝ කාසියක් දෙවරක් උඩ දානවා,
එහෙම නැත්නම් තෝරා ගැනීම මොකක් හරි දෙකක් කියනවා ගොඩක් වෙලාවට කොටු දැලට හරි රුක් සටහනට හරි ගිහිල්ලා උත්තරේ ගන්න ඕන වෙන විදිහට තමයි දෙන්නේ. දැන් මේකේ නම් කොටු දැල ඇඳලා දීලා තියෙනවා. සමබර චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියැදි අවකාශය දී ඇති කොටු දැලෙහි දැක්වේ. වාර දෙකෙහිම අය ගණන් වල එකතුව 7 හෝ 7ට වැඩි වීම. මෙම කොටු දැලෙහි වට කොට දක්වන්න. හරි. මේක කමන්නේ ඇදලා දාමු ඩොක්යුමන්ට් එක. චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දාන්නේ. දැන් චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ චතුස්තලයට පැති 4යිනේ තියෙන්නේ. එතකොට එක අවස්ථාවකට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 4ක් විතරයි. මොනවද මේ ප්‍රතිඵල 4? 1 2 3 4 අංක දාලා තියෙනවා. 1 2 3 4. මේ පැත්තට 1 2 3 4. කොටු දැල. හරි කටි ටිකක් දාගමු අපි මේක ඇඳලා. ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න මම අඳින්න සම්පූර්ණයෙන්ම හරි. දැන් මෙන්න මේ කොටු දැලේ මේ සිද්ධි ටික ලකුණු කරලා තියෙනවනේ. දැන් අපිට කියන්නේ වාර දෙකෙහිම අය ගණන් වල එකතුව 7 හෝ 7ට වැඩි වීම වට කරන්න කියලා. අය ගණන් වල කියන්නේ මේ ලැබෙන මේ අංකවල මේ සංඛ්‍යාවල. දැන් බලන්න අය ගණන් වල එකතුව 7 හෝ 7ට වැඩි වීම. දැන් මෙන්න මේ සිද්ධිය ගන්නකෝ. එතකොට පළවෙනි අවස්ථාවේදී 1 ලැබිලා දෙවෙනි අවස්ථාවේදීත් 1 ලැබිලා. එතකොට 1 1 එකතු කරාම 2යි. 4ට වඩා වැඩි නැහැනේ මේ සිද්ධියම ගත්තොත්. 1 2 3යි හරියන්නේ නැහැ. 1 3යි 4යි. 1 4යි 5යි. එතකොට මේ සෙට් එකෙන් එකක්වත් හරියන්නේ නැහැ. අපි යමු මේ සෙට් එකට. දැන් මේ පොඩි ඒවා බලලා තේරුමුකුත් නැහැනේ. දැන් පේනවනේ ඉතින් එකතු 7ක් වෙන්නේ නැහැ කියලා මේ ලොකුම එක්කනා බලන්නකෝ. මෙහෙන් 2යි මෙහෙන් 4යි. 4යි 2යි එකතු කරත් 6යි. එතකොටයි මේ සෙට් එකකින් වැඩකුත් නැහැ. අපි බලමු මෙන්න මේ සෙට් එක. 3යි 1යි 4යි හරියන්නේ නැහැ. 3යි 2යි 5යි හරියන්නේ නැහැ. 3යි 3යි 6යි ඒත් හරියන්නේ නැහැ. ඔන්න 3යි 4යි 7යි. දැන් ගානේ පැහැදිලිවම කිව්වා 7 හෝ 7ට වැඩි. එතකොට 7 ගන්නත් පුළුවන් නේ. එතකොට මෙන්න මේ ප්‍රතිඵලය ගැලපෙනවා. හරි ඊට පස්සේ අපි යමු 4 සෙට් එකට. 4 සෙට් එකට ගත්තට පස්සේ 4 1 5යි සෙට් නෑ වැඩි. හරියන්නේ නැහැ. 4 2 6යි. හරියන්නේ නැහැ. 4 3 7 හරියනවා. ඊට පස්සේ උඩට ගියොත් 4 4 8යි. මේ තුන් දෙනා තමයි මේ කියන කතාවට ගැලපෙන්නේ. එකතුව 7 හෝ 4ට වැඩි. 22 වෙනි ගාන වෘත්ත චතුරස්‍රයක් තියෙනවා බලමු මොකද වෙන්නේ කියලා. ගානේ කියනවා දැන් මේ දීලා තියෙන දත්ත වලට අමතරව බලමු මේ දීලා තියෙන දත්ත මොනවද කියලා. මේ සමානිරි කැලි තුනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ පාද තුන එකිනෙක සමානයි. කියනවත් එක්ක මතක් වෙන්න ඕනේ මෙයා දැන් එතකොට සම්පාද ත්‍රිකෝණයක්. සමහර විට අපිට ගන්නට ඕන වෙයි එක. O කේන්ද්‍ර වූ වෘත්තයේ AB විස්කම්භයක්. AB O කේන්ද්‍ර වූ වෘත්තයේ AB කියන්නේ විස්කම්භයක්. මෙතන C මෙතන B. හොයන්න කියන්නේ D ඇති දත්ත ඇසුරින් x හා y වල අගයක්. x හා y වල අගයක්. දැන් මේ ගාන දැක්කට පස්සේ මෙන්න මේ දේ ඔලුවට එනවා. දැන් බලන්නකො චතුරස්‍රයක් තියෙනවනේ මේ A B C D කියලා. මේ චතුරස්‍රයේ මේ බලන්නකො ශීර්ෂ හතරම වෘත්තය මත තියෙන්නේ. එතකොට මෙයා වෘත්ත චතුරස්‍රයක්. ඒතර වෘත්ත චතුරස්‍රයක් කිව්වම අපිට මතක් වෙන්න ඕන වෘත්ත චතුරස්‍රය ආශ්‍රිත ක්‍රමයන් දෙකක් තිබුණා.
එකක් තමයි අපිට ඉස්සෙල්ලත් ඕන වුණා මතකද? බාහිර කෝණය සමාන වෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට. අනිත් එක තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ. ඒ කියන්නේ එකතු 180ක් වේ කියන දේ. බලමු. දැන් මේකේ හැටියට නම් මේ බාහිර කෝණ මුකුත් නැහැනේ. හරි. x හොයන්නත් ඕන y හොයන්නත් ඕන. දැන් මේ බලන්න x කියන කෙනා අපිට ලේසියෙන්ම හොයන්න පුළුවන්. මෙන්න මෙයා දැනගෙන හිටියනම්. හේතුව දැන් මේ දෙන්නගේ එකතු 180ක් වෙන්න ඕනනේ. ඒත් එක්කම බලන්න මේ පාද තුන සමානයි නම් මේ කෝණ තුන සමාන වෙන්න ඕන. දැන් මේ සමපාද ත්‍රිකෝණයක්නේ. සමපාද ත්‍රිකෝණයක පාද තුනක් සමානයි කෝණ තුනක් සමානයි. දැන් මේ කෝණ තුනේම එකතු 180යි නම් එක්කෙනෙක් කීය ගානේ වෙන්න ඕනද? අංශක 60 ගාන. මෙයත් 60යි. මෙයත් 60යි. මෙයත් 60යි. තුන් දෙනාම 60 ගානේ. දැන් ඉතින් උත්තරේ පේනවනේ. මේ දෙන්නගේ එකතුව 180යි. එක්කෙනෙක් 60යි නම් ඉතුරු එක්කෙනා හොයන්න 180 වෙන් 60ක් අඩු කරන්න ඕන. 120යි. ඔන්න x ලාගේ 120යි. ඊට පස්සේ y. y වලගයක් කරන්නකො නේ. yත් එක සම්මුඛ. මෙයානේ. මෙයා කියන්නේ මේ දෙන්නගේ එකතු. 60යි 70යි කියන්නේ 60යි 60යි 120යි 120යි 10යි 130යි. මේ දෙන්නගේ එකතු 180ක් වෙන්න ඕන. හැබැයි මෙයා විතරක් 130ක් වෙලා. එහෙනම් මෙයා හොයන්න පුළුවන් 180 වෙන් මේ 130 අඩු කරා නම් 180 වෙන් 130ක් අඩු කරාම කීයද? අංශක 50යි. 23 වෙනි ගාන. විසිතුන තත්පරයට මීටර 8ක වේගයෙන් ගමන් කරන විදුලි සෝපානයකින් ප්‍රමිත්ත බිම් මහලේ සිට මීටර 320ක් උසින් පිහිටි මහලකට යාමට කොපමණ කාලයක් ගත වේද? බලන්න. තත්පරයකට මීටර 8ක් යනවලු. තත්පර එකකට මීටර 8ක් යනවලු. මීටර 320ක් යන්න ඕනලු. එක තත්පරයකට මීටර 8ක් නම් යන්නේ අපි හොයන්න ඕනේ එතකොට මීටර 320ක් යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. කොච්චර තත්පර ගාණක් යනවද කියලා. දැන් මෙහෙමනේ එක තත්පරයකට 8ක් යනවා කියලා කියන්නේ 320ට 8 ඒවා කීයක් තියෙනවද කියලා බැලුවා නම් හරිනේ. 320 8ෙන් බෙදුවා. 320 බෙදන්න ඕන 8ෙන්. 320ට 8 ඒවා කීයද? 8 වරක් 1යි. ඊට පස්සේ 8 වරක් කීයද? 8 වරක් 4යි. 40යි උත්තරේ. තත්පර 40යි. මේක ඉතින් අර වේගය සමාන දුර බෙදීම කාලය කියලා දාලා හදන්න පුළුවන්. ඒ ගාන ඔව් වේගය සමාන දුර බෙදීම කාලයෙන් හදලා පෙන්නන්න. සමහරට ගොඩක් ළමයි සූත්‍රයට ආදේශ කරලානේ උත්තර ගන්න පුරුදු වෙලා ඉන්නේ. හරි. වේගය සමානයි දුර බෙදීම කාලයට. දැන් වේගය දීලා තියෙනවා 8යි කියලා මොනවද? තත්පරයට මීටර. තත්පරයකට මීටර 8ක් යනවලු. දුර දෙනවා අපිට 320ක් කියලා. කාලය තමයි හොයන්න ඕන. එතකොට දැන් මෙයා හොයන්න ඕන නම් එයා මෙතන තියන් ඉඳලා හරියන්නේ නැහැ නිරයට. එයාව අනිත් පැත්තට දාමු. බෙදීමක් එහා පැත්තට හැද්දි ගුණිතයක් වෙනවා. එතකොට කාලය හොයන්න නම් කාලය තනි කරන්න එපයි. එතකොට 8 දාන්න ඕනේ එහා පැත්තට. ගුණිතයක් එහා පැත්තට යද්දි බෙදීමක් වෙනවා. බලන්නකෝ. මීටරට මීටර කැපෙනවා. 8 වරක් 1යි 8 වරක් 4යි. ඊට පස්සේ උත්තරය 40යි. යට ඉන්න තත්පරයට ඉර උඩට යදිත් පර වෙනවා නේද? තත්පර 40යි. ක්‍රම දෙකම හරි. 24 වෙනි ගාන න්‍යාස දෙකක් ගුණ කරන්න තියෙන්නේ. ගොඩක් ළමයි හැදුවේ නැති වුණාට හරිම සිම්පල් දෙයක්. බලන්න මම න්‍යාස දෙකක් ලියලම් බලන්න. A සමානයි 2යි බිංදුවයි ඍණ 1යි 4යි. B න්‍යාසය බිංදුවයි ඍණ 2යි.
දැන් අපි හොයන්න ඕනේ AB. AB න්‍යාසය කියන්නේ A වැඩි කිරීම B. දැන් මේ A න්‍යාසය B න්‍යාසය වැඩි කරන්න තියෙනවා. මෙහෙම වැඩි කරද්දි ළමයි හරි මේ පිළිවෙලට යන් අපි මතක් කරගමු අමතකයි නේද? ඉස්සෙල්ලම අපි තීරණය කරන්න ඕන උත්තරේ විදියට කොයි වගේ න්‍යාසයක් දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ න්‍යාසෙ පේලි කීයද තීරු කීයද කියලා පොඩි අදහසක් ගමු. මේක ගන්න මෙහෙමයි. මෙයාගේ ගණය බලන්නකෝ. දැන් න්‍යාසයක ගණය කියන්නේ පේලි ගානේ තීරු ගානේ ගුණිතේනේ. මේ හරහට තියෙන්නේ පේලි කෙලින් අතර තියෙන්නේ තීරු. දැන් මේ ගාන ගත්තොත් දැන් මේ න්‍යාසය ගත්තොත් පේලි 2යි තීරු 2යි. අපි කියනවා දෙකේ න්‍යාසයක් කියලා. අපි බලමු එහා පැත්තේ එක්කලා පේලි 2යි තීරු 1යි. පේලි 2යි තීරු 1යි. න්‍යාස දෙකක් ගුණ කරනවා නම් අනිවාර්යෙන්ම මේ දෙන්න මේ ළඟ ඉන්න දෙන්න සමාන වෙන්නම ඕන. එහෙම නැති න්‍යාස ඔයාලට ගුණ කරන්න දෙන්නේ නැහැ. ඒතකොට මේ දෙන්නට නොසලකා හරිනවා. උත්තරයේ විදිහට එන්න ඕන බලන්නකෝ. පේලි 2යි තීරු 1යි මේ දෙපැත්ත දෙන්න. පේලි 2යි තීරු 1යි. ඒතකොට මේ වගේ න්‍යාසයක් තමයි උත්තරේට එන්නේ. ඔන්න. හිස්තැන් දෙකක් දාගත්තා. මේ හිස්තැන් දෙක පිරුවා නම් හරිනේ. පේලි 2යි තීරු 1යි. හරි. ඔන්න බලන්න මේ හිස්තැන පුරවන විදිය. බලන්න මේ හිස්තැන මොන පේලියේද මොන තීරුවේද කියලා. බලන්න පළවෙනි පේලියේ පළවෙනි තීරුවේ. පේලි ගන්න ඉස්සෙල්ලා තියෙන න්‍යාසයෙන් තීරු ගන්න පිටිපස්සෙන් තියෙන න්‍යාසයෙන්. මේ පේලි මෙයාගෙන් තීරු මෙයාගෙන්. හරි. පළවන පේලියේ කිව්වම පළවෙනි පේලියට ඇඳ ගන්න ඉරක්. බලන්න. පළවන පේලියේ ඊට පස්සේ පළවන තීරුවේ ඇඳගත්ත ඉරක්. පළවන පේලිය පළවන තීරුව. දැන් මේ දෙන්න කුණු කරන්න යන්නේ. ඉස්සෙල්ලා ඉන්න කෙනාගෙන් දෙවෙනියට ඉන්න කෙනාගෙන්. දෙවරක් බිංදුව කීයද? බිංදුවයි. වැඩක් නෑ යාගේ. ඍණ එක් වතාවක් ඍණ දෙක. ඍණ එක වැඩි කරන්න ඕන ඍණ දෙකෙන්. ඍණයි ධන එක් වරක් දෙක දෙකයි. උත්තරය ධන 2යි. ඊට පස්සේ මෙන්න මෙතනට යමු. බලන්න දෙවන පේලිය පළවන තීරුව. කලින් වගේම. බිංදුව වැඩි කරන්න බිංදුවෙන්. බිංදුවමනේ. ඊට පස්සේ 4 වැඩි කරන්න ඍණ දෙකෙන්. 4 වරක් 2 8යි. හැබැයි ධනයි ඍණයි ඍණ. මෙතන තියෙන්නේ ඍණ 8යි. දැන් මෙතනදී අවස්ථා දෙකේදීම බිංදුවට එකතු කරන්න හරි අඩු කරන්න හරි කිව්වනේ. ඒ නිසා ඒ උත්තරය මම හිතන්නකෝ මෙහෙම හිතන්න. දැන් මේක තමයි උත්තරේ මේ ගානට. බලන්න කොහොමද හිතමු මෙතන එක තිබුණා කියලා. මම මේ වෙන උදාහරණයක් කියලා දෙන්න යන්නේ. හරිද? මේ වගේම තමයි න්‍යාසය. අපි බලමු මෙතන මේ උඩ තියෙන විස්තර පුරවන්නේ කොහොමද කියලා. දැන් මෙතන එක තිබ්බනම් මේ බලන්න දෙවරක් එක 2යි පැත්තකින් ලියාගත්තා. ඍණ එක් වරක් ඍණ 2 ධන 2යි. 2යි කීයද? 4යි. අපි මෙන්න මෙතන හිතන්නද? ඒක නම් ඉතින් වෙනසක් වෙන්නේ නැහැ. මෙතන බිංදුව නිසා බිංදුවේ එකක් බිංදුවයි 4 වරක් ඍණ 2 ඍණ 8යි. සමහරවිට දැන් මේ වගේ වෙලාවට එකතු කරලා අඩු කරලා ගන්න වෙනවා. ධන ඍණ ගැන සැලකිලිමත් කරලා උත්තරේ ගන්න ඕන. 25 නිර්මාණ ගානක්. මෙහෙම තමයි දීලා තියෙන්නේ. ABC. ABC යන ඍජුකෝණීය ත්‍රිකෝණාකාර තහඩුවක එහි පාද තුනට සමදුරින් P ලක්ෂයක් ලකුණු කළ යුතු ඇත. පතගනුම භාවිතයෙන් එම P ලක්ෂය ලකුණු කරන්න. මොකද්ද කියන්නේ? පාද තුනට සමදුරින්. ඔන්න. හරිද? මේ ත්‍රිකෝණයේ පාද තුනක් තියෙනවා. මේ පාද තුනට සමදුරින් තමයි P ලක්ෂය හොයන්න ඕන. මෙහෙමයි. අපි පාද තුනකට සමදුරින් යන පතයක් ගැන ඉගෙනගෙන නැහැනේ. අපි ඉගෙනගෙන තියෙන්නේ එකිනෙක හමුවට පාද දෙකකට සමදුරින් යන පතයක්. මේ බලන්න මෙයාලා මේ නිකන් හින්ට් එකක් වගේ දීලා තියෙනවානේ. මේ බලන්නකො මේ මොකද්ද නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන කෝණයේ කෝණ සමච්ඡේදකයනේ.
ඔන්න ඒත් එක්ක මතකට එන්න ඕන කෝණ සමච්ඡේදකයක් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ එකිනෙක හමු වෙන සරල රේඛා දෙකකට බලන්න. එකිනෙක හමු වෙන සරල රේඛා දෙකකට සමදුලින් චලනය වන පතය තමයි කෝණ සමච්ඡේදකය කියන්නේ. එතකොට මේ පාද දෙකට සමදුලින් චලනය වෙන කෙනා ඇඳලා දීලා තියෙනවා. අපි නම් මෙහෙම කරමු. මේ පාද දෙකට සමදුලින් චලනය වන පතයක් අඳිමු. කොහොමද ඒක අඳින්නේ? සීවර කව කට්ට තියලා ඉස්සලම ගහනවා ඡාපය. මෙතන තියලා මෙහෙට ඡාපයයි මෙතන තියලා මෙහෙට ඡාපයයි. ඊට පස්සේ යා කරනවා මේ කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරනවා. ඔන්න දැන් ඉතිරි කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්න ඕනෙත් නැහැ. හේතුව බලන්නකෝ. දැන් මේ පාද දෙකට සමදුලින් චලනය වෙන පතේ මෙහා. මේ පාද දෙකට සමදුලින් චලනය වෙන පතේ මෙහා. ඔයාලට ඕන නම් මේ පාද දෙකට සමදුලින් චලනය වෙන පතයක් අඳලා බලන්න. ඒකත් මේ හරහාම යනවා. එතකොට මේ පාද තුනටම සමදුලින් පිහිටන ලක්ෂය කියන P ඉන්න ඕන මෙන්න මෙතන. ඔය කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන. 25 වෙනි ගානත් අවසానයි. අපේ කෙටි ප්‍රශ්න ටික ඉවරයි නේද? හරි මේක ව්‍යුහගත රචනා ටික අපි කතා කරා පන්තියේදී. හොඳ ගණන් ටිකක් තියෙන හදපු නැති ළමෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම හදන්න. විශේෂයෙන්ම මේ පේපරේ ඔය දත්ත නිරූපණය ගානෙම ගොඩක් වැදගත්. දත්ත නිරූපණය ඒ වගේම සම්භාවිතාවය. හරි ළමයි එහෙනම් අපේ කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා ඉවරයි. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. ඔයාලා එහෙනම් මේ දවස්වල හොඳටම වැඩ කරගන්න ඕන. මේ කලින් වැඩ කරගෙන ආවා වගේම විභාගෙට එනකම්ම. හරි එහෙනම් හැමෝටම ජය වේවා.